විනාඩි කිහිපයකට ඔබේ අවධානය ලබා දෙන්න. මෙන්න මේ කියන දේ හිතින් මවා ගන්න. ආක්ටික් වෘතයට උඩින් පිහිටා තිබෙන අපි වැඩිය හිතන්නේ නැති අපරිවර්තී වායුගෝලීය ස්තරය තුල මහා දෙවන්තය යමක් කරකැවෙමින් දුර්වල වෙමින් සහ බිඳ වැටෙමින් තිබෙනවා. මේ මොනතරම් බලවත්ද කිව්වොත් මුළු මහත් උතුරු අර්ධගෝලයේම කාලගුණය හැඩගැස්වීමට සමත්. නමුත් දැන් අදෘශ්‍යමාන බලවේගයකින් එය සෙලවෙන්නට පටන් අරන්. මේ වන විට විද්‍යාඥයින් මේ උදා වෙන්නට නියමිත ශීත ඍතුව ගැන දැඩි බියකින් පසු වෙනවා. මොකද එය බිඳ වැටෙන්න පුළුවන්. එසේ වුණොත් වෙනදා ඔබ අත්විඳපු ශීත ඍතුව සහ මුලින්ම වෙනස් වීමට නියමිතයි. ඔබ බියෙන් පසු වූ කුණාටු තව තවත් ශක්තිමත්ව වර්ධනය වේවි. නමුත් දැන් මෙවැන්නක් සිදුවන්නේ ඇයි? විද්‍යාඥයින් ඇත්තටම බියෙන් පසුවන්නේ මොනවාටද? අපි මේ සිදුවෙන්නට යන මහා විපර්යාසයේ ගැඹුරට ගොස් එය අවබෝධ කරගන්න උත්සාහ කරමු. සෑම ශීත ඍතුවකම අදෘශ්‍යමාන ආරක්ෂකයෙකු ආක්ටික් කලාපයට ඉහළින් නරක්ගෙන සිටිනවා. එය හඳුන්වන්නේ පෝලර් වෝටෙක්ස් යනුවෙන්. සරල සිංහලෙන් කිව්වොත් ද්‍රවීය සුළි සුළඟයි. එය විශාල මහද්වීපයක ප්‍රමාණයේ අධික සීතලකින් යොත් සුළි කුණාටුවක්. මේ සුළඟේ වේගය ලංකාවේ ශීඝ්‍රගාමී දුම්රියකට වඩා වැඩි. ඒ වගේම උෂ්ණත්වය අඟහරු ග්‍රහයාටත් වඩා අඩුයි. මෙම සුළි සුළඟ විසින් ආක්ටික්කී අධික සීතලයේම ස්ථානය තුලම සිර කරගෙන තබාගෙන සිටිනවා. මේදී ආක්ටික් තුල සෙල්සියස් අංශක ඍණ 60කට වඩා අඩු උෂ්ණත්වයක් පවත්වාගෙන යන ගමන් පෘථිවියේ අනෙකුත් ස්ථානයන්හි උෂ්ණත්වය ස්ථාවරව තබා ගන්නවා. නමුත් මේ උදා වෙන ශීත ඍතුව නම් වෙනස් එකක් වීමට නියමිතයි. විද්‍යාඥයින් මේ සම්බන්ධව බරපතල අනතුරු ඇඟවීම් සිදු කරමින් සිටිනවා. පසුගිය සති කිහිපය පුරාවට විද්‍යාඥයින් විසින් චන්ද්‍රිකා ඡායාරූප ඇසුරෙන් අසාමාන්‍ය දෙයක් නිරීක්ෂණය කරා. එනම් පහළ උන්නතාංශයන් වලින් නැගෙන උණුසුම් වාත තරංගයන් ආක්ටික්කී මෙම ද්‍රවීය සුළි සුළඟ හා ගැටෙමින් පවතින බවයි. මෙම තරංගෙම ප්‍රදේශයට අයිති ඒවා නොවේ. ඒවා විසින් මේ පෝලර් වෝටෙක්ස් එක දුර්වල කරමින් නඹරමින් බිඳ දැමීමට කටයුතු කරනවා. මේක භයානක වන්නේ ඇයි? හේතුව තමයි ද්‍රවීය සුළි සුළඟ බිඳ වැටුනොත් එහි නතර වන්නේ නැහැ. එය ඇද වැටෙන අතර විසිරී යනවා. එම නිසා එය හරියට යෝධ තිර රෙද්දක් ඈත් කරා වගේ ආක්ටික් වල සීතල දකුණු පැත්තට රැගෙන එනවා. එහි ප්‍රතිඵලය වන්නේ කල්තියා අනුමාන කළ නොහැකි සුළි සුළං, හදිසි සීතල තත්වයන්, වාර්තාවන් බිඳ දමන විදියේ මහා හිම වැටීම් සහ චිත්‍රපටිවල දැක තිබෙනවා වගේ විනාශකාරී ශීත ඍතුවක්. මේ කියන බිඳ වැටීම සිදුවෙමින් පවතින බව අපි හරියටම දන්නේ කොහොමද? අපි ඊට පැහැදිලිව සහ වේගවත්ව ඒ පිටුපස වූ විද්‍යාව තේරුම් ගමු. ඉහළ වායුගෝලීය යෝධ බඹරයක් කියලා හිතන්න. දැන් හිතන්න උණුසුම් වාතය පහලින් නැවිත් ඒ වෙත පහර දෙනවා කියා. පුන පුනා එය සිදුවෙන විට මේ බඹරය සෙලවෙන්නට ගන්නවා. එය ඇලවී පසුව ඉරී යනවා. අන්න එවැනි දෙයකට තමයි අපි විද්‍යාවේදී සඩන් ස්ටැටස්ෆරික් වෝමින් ඉවෙන්ට් එකක් කියන්නේ. ඉතිහාසයට ගියොත් මෙවැනි හදිසි අපරිවර්තීය උණුසුම් සංසිද්ධි විසින් තමයි නූතන ඉතිහාසයේ වූ වඩාත් භයානකම ශීත ඍතු ඇති කරේ. විද්‍යාඥයින් මේ වන විට ආක්ටික් වලට ඉහළ අපරිවර්තීය ගෝලීය ශීඝ්‍ර උණුසුම් වීමක් නිරීක්ෂණය කර තිබෙනවා. ඒ වගේම ද්‍රවීය සුළි සුළං වල වේගයේ අඩුවීමක් සහ ආක්ටික් වලට ඉහළින් බෙදා වෙන්නුණු රටාපන්ද සෑදෙන හැටි දැක තිබෙනවා. මෙවැනි බෙදුණු වෝටෙක්ස් එකක් කියන්නේ සිදුවිය හැකි නරකම දෙයයි. මොකද මෙම ද්‍රවීය සුළි සුළඟ බෙදුණු විට ඒ විසින් ශීත හරයන් දෙකක් නිර්මාණය කරනවා. ඒවා ගමන් කරන්නේ පෘථිවියේ එකිනෙකට වෙනස් දිශාවන් වලට. එකක් උතුරු ඇමරිකාව දෙසටත් තව එකක් යුරෝපය සහ ආසියාව දිශාවටත් එන්න පුළුවන්. මේ අවසන් වරට සිදු වූ අවස්ථාවේ නිව්යෝර්ක් නුවර අයිස් වලින් ගල් වුණා. ලන්ඩන් නගරය හිම වලින් යට වුණා. ඒ වගේම මුළු මහත් ආසියාකරයටම බලාපොරොත්තු නොවූ හදිසි ප්‍රචණ්ඩ ශීතල සුළම් පහරවල් එල්ල වුණා. නමුත් මෙවර පර්යේෂකයන් ඊටත් වඩා අමුතු දේවල් නිරීක්ෂණය කර තිබෙනවා. ඒවා කලින් දුටු රටාවල් වලට වඩා වෙනස්. උණුසුම් තරංගයන් ඉතා ප්‍රබලයි. ද්‍රවීය සුළි සුළඟේ සුළං දුර්වල වීම ඉතා වේගවත්. ඒ වගේම සුළි සුළඟ දෙකට බෙදෙන එක පෙරටත් වඩා කලින්ම පටන් අරන් තිබෙනවා. ඔන්න දැන් ඔබ දැනුවත් කරන්නේ මින් සිදුවිය හැකි ඵල විපාකයන් ගැන. ඔබ දන්නවද මේ වන විට අපේ පෘථිවියේ අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව ආක්ටික් ප්‍රදේශය 4 ගුණයකින් උණුසුම් වෙමින් පවතින බව. අයිස් සතුරුදහන් වී යමින් තිබෙනවා. සාගරයන් විසින් තාපය පිට කරනවා. ඒ වගේම ස්ථාවරව පැවති වායුගෝලය දැන් අස්ථාවර වෙලා. ඉතින් මේ විනාශකාරී ශක්තිය අපරිවර්තී ගෝලය වෙත තල්ලු වෙමින් ද්‍රවීය සුළි සුළඟ දුර්වල කරමින් සිටිනවා. මේ සියලුම දේවල් වලින් නිර්මාණය කරන්නේ කල්තියා පුරෝකථනය කළ නොහැකි ශීත ඍතුවක්.
මේ සම්පූර්ණයෙන්ම බිඳ වැටුණොත් කුමක් සිදු වේවිද කියලාත් අපි සොයා බලමු. හිමගින් මුළු යුරෝපයේම වෙනදා නොදුටු විරු මහා අධික සීතලකින් වෙලාගෙන නගර වසා දැමීමට පවා සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම ඇමරිකාවේ සහ කැනඩාවේ උෂ්ණත්ව අගයන් බලශක්ති ජාලයන් බිඳ වැටෙන තරමටම පහත බහින්න පුළුවන්. තවද හදිසි සීතලට ඔරොත්තු නොදී ආසියාව පුරා භෝග වගාවන් එක් රැයකින් විනාශ වී යාමේ අවදානමක්ද නැතුවාම නොවේයි. එක් පැත්තක් අධික සීතලකින් වෙලා ගන්න අතර වාරේ අනෙක් පැත්තේ අයට හාත්පස වෙනස් කාලගුණික තත්ත්වයක් අත්දකින්න ලැබේවි. ඒ වගේම වඩාත් පැහැදිලි කරොත් සීත වාතයේ විතැන්වීම නිසා දරුණු තාප තරංග ගම් වතුර සහ ප්‍රචණ්ඩ කුණාටු පවා ඇති වෙන්න පුළුවන්. එම නිසා අපි මේ කතා කරන්නේ සීත ඍතුවක් ගැන පමණක්ම නොවේ. ඒ වෙසෙනකාරී සිදුවීම් වලින් බලපවත්වන සීත ඍතුවක්. කිසිම සබහාදාම් නීතියකට යටත් නොවන සීත ඍතුවක් මොන වගේ වේවිද කියලා හිතලා බලන්න. විද්‍යාඥයින් බියෙන් පසුවන එකම දේ උෂ්ණත්වයේ පමණක් නොවේ. එනම් මෙහි වේගවත් බවයි. රැවීයේ සුලිසුළඟ හිතුවාටත් වඩා වේගයෙන් දුර්වල වෙමින් පවතිනවා. පරිගණක සමාකරණ අනුරූප විසින් පෙන්වුවාට වඩා වේගවත් වේ සිදු වෙනවා. මේ වේගය නිසා ලෝකයට සූදානම් වෙන්නවත් වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඔන්න දැන් ඔබ පුන පුනා බලා සිටි මාතෘකාවට අපි එනවා. මේ කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි ලංකාව කියන නිවර්තන කලාපීය දූපතට කෙසේ බලපාවිද? මුලින්ම කිව්වා වගේ බිඳ වැටෙමින් පවතින ආක්ටික් සුරිසුළඟ විසින් ගෝලීය කාලගුණික රටාවන් අලුතෙන් අදිනවා. ඒවා ජෙට් ප්‍රවාහයන් නැමීමට කටයුතු කරනවා. එම ජෙට් ස්ට්‍රීම් නැවෙන විට ඉන්දියානු සාගරයේ පුරා වැසි ලැබෙන විදිය වෙනස් කරනවා. ඉන්න අදහස් කරන්නේ ලංකාවට හදිසි අනපේක්ෂිත බර වැසි වැටෙන බවයි. ඒ වගේම වෙනදා වර්ෂාව ලැබෙන මෝසම් රටාවන් ප්‍රමාද වෙන්න හෝ අනපේක්ෂිත තත්වයකට පත්වෙන්නට පුළුවන්. තවද උණුසුම් තාප තරංගවල බලපෑමටද ලංකාව නතු වෙන්නට පුළුවන්. ඒ විසින් අපේ තේ රබර් වී වැනි භෝග වගාවන් මතටද වැඩි ආතතියක් පටවනවා. මහා නියං කාලයකින් පසු සිහිනකින්වත් නොසිතන මහා ධාරානිපාතයන් නැදහැලෙන්න සැබෑම හැකියාවක් තිබෙනවා. එම නිසා අපි මේ මුහුණ දුන්න වගේ වෙසෙනයන් සුලභ වෙන්න පුළුවන් බව අකමැත්තෙන් උනත් පැවසිය යුතුයි. මොකද කාලගුණ විද්‍යාත්මකව බැලුවොත් මුළු ලෝකයම එකට සම්බන්ධයි. ආක්ටික් සුරිසුළඟක සිදුවෙන වෙනස්කමක් වුණත් දකුණේ කුඩා දූපතකටත් දැනෙනවා. එසේනම් අවසානයේටම අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නය තමයි මේ ද්‍රවීය සුරිසුළඟේ බිඳ වැටීමෙන් සිදුවිය හැකි හානිකර තත්ත්වයන් වලට මුහුණ දෙන්න අපි සූදානම්ද කියන දෙය. ඒක රටක් විදියට නොවේ. සබාදහම නඩු අහන්න පටන් අරන් තියෙන ලෝකයක ජීවත් වෙන එකම ජාතියක් හැටියට. ඉතින් මෙම වෝටෙක්ස් බිඳ වැටීම ගැන ඔබ මනා අවබෝධයක් ලබා ගන්නට ඇති. මෙමගින් අපේ පෘථිවිය එකිනෙකට සම්බන්ධ එකම පද්ධතියක් බව ඔබට වැටහෙන්නට ඇති. මේ වීඩියෝ එක අවසන් කරන්නට පෙර මෙන්න මේකත් හිතලා බලන්න. අධික සීතලකින් යුතු මහා සිසිල් සුළං ගංගාවක් අනපේක්ෂිත ලෙස කඩාවෙන් වී සැතපුම් දහස් ගණනක් ගෙවා උතුරේ සිට දකුණට පැමිණෙනවා කියන දේ හිතන්නවත් බෑ නේද? නමුත් එහි බලපෑම මතු දිනකදී මහා වර්ෂාවක් ලෙස කුණාටුවක් ලෙස හෝ ඔබට අත්දකින්නට ලැබේවි. ඔබෙන් පසුව බිහිවෙන මීළඟ පරම්පරාවට දේ උපතින්ම තිලින වෙනු ඇති. මේ විකාරයක් කියා ඔබට බැහැර කරන්නට බෑ. මේ පූර්ව අනතුරු ඇඟවීම් මිතා පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ පිළිබඳව ඔබට තවත් අමතර දෙයක් දැනගන්නට තිබෙනවා නම් පහතින් කමෙන්ට් කරන්නට අමතක කරන්නට එපා. ඔබේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න අපි සූදානම්. ඔබ නොදැන සිටි මෙවැනි වටිනා දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වේබුවොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.